හිරුකමරු ආදරේ ගෙනල්ල කතාවට ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම අද කතා කරන්න සූදානම් කමක් ඇති කරගන්නේ. ඇත්තටම මේකලා තාත්තා අත්අඩංගුවට පත්වෙන වෙලාවේ දිනෙත්මින් මේකලාට බැනවදින හේතුවක් සම්බන්ධව. ඉතින් වීඩියෝ එකට යන්න කලින් සිහිපත් කළ යුතුයි. ඒ තමයි මේ වගේ වීඩියෝස් දිනපතාම බලන්න. ඔයා අනිවාර්යෙන් උනන්දුවක් තියාගෙන ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. මේකලා සහ මේකලාගේ තාත්තා කාලයක් තිස්සේ වැරදි ගොඩාක් කරලා තියෙන්නේ. ඇත්තටම කියනවා නම් දැන් මේකලා දිනෙත්මින්ගේ තාත්තගේ ජීවිතයට හානියක් කරලා. එතනින් පස්සේ තමන්ගේ සතුට වැඩිපුර සැනසීමෙන් තමන්ට ජීවත් වෙලා ඉන්න පුළුවන් වෙයි කියන කතාව තමයි දිගින් දිගටම හිතාගෙන හිටියේ. හැබැයි ඒ හිතාගෙන හිටපු දේවල් වල තියෙන වැරද්ද ගැන අපිට මේ වෙලාවෙත් හොඳින්ම කතා කරන්න පුළුවන්කම ලැබෙනවා කියලයි අද වීඩියෝ එක හරහා මට මේ වෙලාවේ මතක් කරන්න පුළුවන්. ඇත්තටම දිනෙත්මින් ලේසියෙන් මේ දේවල් අතාරින එකක් නැහැ කියන විශ්වාසය අපිට තියාගන්න පුළුවන්. දිනෙත්මින් කාලෙත් එක්ක දිගින් දිගටම කල්පනා කරන දේවල් ටිකක් තිබුණා. දිනෙත්මින් හැමදාමත් තමන්ගේ තාත්තා සොයමින් හිටියා. ඉතින් මේ වතාවේ දිනෙත්මින්ගේ තාත්තගේ ජීවිතේ නැති කරන්නත් මේකලාගේ තාත්තා තමයි මූලිකත්වය අරගෙන තියෙන්නේ. ඇත්තම කියනවා නම් මේ දේවල් වල වැරද්ද ගැන මේ වෙලාවේ කතා කරන්නට පුළුවන් කමක් තියාගෙන ඉන්නවා කියන ඒ කතාව ගැන විතරක්ම අපි හැමෝම මේ වෙලාවේදී කතා කරන්න සූදානමක් තියාගෙන හිටියම තමයි. ඉතින් කොහොම හරි ඔය දිනෙත්මින් මේකලාලගේ වැරදි ඔප්පු කරනවා. තාත්තා අවසානයේදී මෙන්න මේ වගේ තීරණයක් ගන්නවා කියලයි මම මතක් කරන්නේ. ඉතින් කොහොමනත් ඉස්සරහට අපිට මේ දේවල් බලා ගන්න පුළුවන්. අනිවාර්යෙන් දිනෙත්මින් මේ කිසි දෙයක් අතාරින්නේ නැහැ කියන ඒ කතාව අපිට මේ වෙලාවේ මතක් කරන්නට අවස්ථාවකුත් තියෙනවා කියන ඒ කතාව ගැන තමයි අද අපි මේ වෙලාවේ ඔයත් එක්ක මතක් කරන්න සූදානම්කමක් තියාගන්නේ. ඇත්තම කියනවා නම් දිනෙත්මින් කවදාවත් හිතපු නැති තැනකට ඇවිල්ලා තිබුණා. ඒ කියන්නේ දිනෙත්මින්ගේ තාත්තෝ මේ විදිහට හිර කරන් ඉඳීවි කියලා කොයි මොහොතකවත් හිතලත් තිබුණ නැහැනේ කියන කතාව අපි මේ වෙලාවේ කතා කරන්න ඕනේ. හැබැයි හිතලා තිබුණ නැති වුණාට ඒක තමයි සිද්ධ වුනේ. ඉතින් කොහොමනත් තාත්තගේ ජීවිතේ ඉතුරු වුණොත් අපිට විශ්වාස කරන්න පුළුවන් මේ හැම දෙයක්ම වෙනස් කරගන්න අවස්ථාවක් තියේවි. වැරදි අයට දඬුවම් දෙන්න අවස්ථාවක් ලැබේවි කියන ඒ කතාව ගැන මම මේ වෙලාවේ ඔයාට මතක් කරනවා. ඒක තමයි සිද්ධ වෙන්නම ඕනේ දේ කියන කතාව ගැන අපි අද මතක් කරන්නට chance එකකුත් තියාගෙන ඉන්නවා කියන ඒ කතාව අපි අද විශේෂයෙන් මතක් කරලා දෙනවා. ඇත්තම කියනවා නම් ඒක වටිනවා.